හයි ගයිස් ඔන්න නම් තව සුපිරියක් ගෙනාවා. මෙන්න මේ ඉස්සල්ලාම අපි ඔයාලා නෙට් මෝඩ් එක සෙටප් කරගන්න දන්නේ නැත්නම් මෙන්න මේ channel එකට ගිහිල්ලා මෙන්න මේ වීඩියෝ දෙන්නේ 2024 real unlimited VPN කියන්නේ ඒක mobile වලට තියෙනවා. අනිත් එක මේ supreme VPN එක කියන එක PC වලට තියෙනවා. ඔයාලා නෙට් මෝඩ් එක සෙටප් කරගන්න දන්නේ නැත්නම් ඉස්සල්ලාම මේක සෙටප් කරගෙන ඉන්න. ඊට පස්සේ දැන් අපි බලමු කොහොමද ඔයාටම කියලා unlock කරපු code එක generate කරගන්න කියලා. අපි ඒක site එකට ගිහිල්ලා බලමු. හරි ඔයාලට දැන් කරන්න තියෙන අපේ වෙබ්සයිට් එකට ගෙලින්න යන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට සර්ච් කරගන්න Steam VPN කියලා සර්ච් කරපුවම එනවා මෙතනින්. ඊට පස්සේ අපේ වෙබ්සයිට් එකට යන්න තියෙන්නේ. සයිට් එකට ගියාට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලා මේකේ පහළටම ස්ක්‍රෝල් කරන්න. පහළට ගියාට පස්සේ තියෙනවා get VIP config free config කියන ඔයාලා ඕනේ කැමති කාට සෙට් කරන්න free config එක හදාගන්න දී තමයි කියන්නේ. මෙන්න මෙතන වාගේ නම ගහගන්න. සම්පූර්ණ නම ගෙවුවට කමන්නේ. සම්පූර්ණ නම ගහන්න ස්පේස් තියෙන තු ගහන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ වැඩ කරන WhatsApp number එක ගහන්න. වෙන number ගහන්න බෑ. WhatsApp number එකම ගහන්න නැත්නම් update එකක් කවුද දැනගන්න බැරිනවා. ඊට පස්සේ මම මගේ ගහ ගන්නවා. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ ඔය beginning කියලා තියෙන බටන් එකක් තියෙනනේ. සෙට් නම්බර් එක ගාලා ඔන්න ක්ලික් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මේ වගේ වෙරිෆයි කරන්න එක. මෙතන තියෙනවා අපේ channel එක. අන්න ඒක subscribe කරපන්. උඹලට අමාරුවක් නැහැ නේ මම දවසින් දවස් වීඩියෝ දාන්නේ නැහැ. ඉතින් subscribe කරපන් මම නිකන් ඉන්නේ මම උඹලා හරදක් කරන මේක ඉන්න නිකන් බුරුඩ ඉන්නේ එක. තේරුම් නැහැ නේ මම. කිසිම අර කොල්ලෙක් පිටතට උදව් කරලා උඹලට බැරි නම් ඉතින් ආයිතින් කතාගන්න වැඩක් නැහැ. බයිල වැඩක් නැහැ. ඊට පස්සේ තියෙනවා අපේ join channel. අපේ WhatsApp channel එක වයින්නවා නම් අවුලක් නැහැ. වින් නැත්තම් follow කරපන්. අමාරු බක්කේ. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මෙතන package එක select කරන්න. ඔයාලා phone එකේදී මොන package එකක් තිබ්බක් කමන්නේ. මොන තියෙන package එක දාගත්තා නම් speed තියෙනවා. අනිත් speed නැහැ. ඉන්න දැම්මේ නැහැ. මොනේ package එක select කරපුවා. ඊට පස්සේ උත්තර තියෙනවා generate VLS noob code කියලා වුණා මොකෝ code එක දුවගෙන උඩරන් තමයි. හරිද අන්න ක්ලික් කරලා පස්සේ මේ ටිකක් කියලා එයි පොඩ්ඩක් කියලා එයි ඊට පස්සේ මෙන්න මේ විදිහට code එක generate ඊට පස්සේ ඔය පැත්තෙන් තියෙන copy කියලා බටන් එක අන්න copy කරලා ටික් කරගන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලා net mode එකට යන්න. ඊට පස්සේ දැන් ගෙලින්ම paste කරගන්න තියෙනවා. හරිනේ ඔන්න ඔය තමයි අප්ඩේට් එක.